ආයුබෝවන් දකුණු පළාත් සමූපකාර සේවක කමිෂන් සභාව අධ්‍යයන නිවාඩු සමූපකාර සේවකයෙකු දරමින් සිටින තනතුරේ රාජකාරිවලට අදාළව ඉහළ ශ්‍රේණියකට හෝ තනතුරකට උසස් වීමක් ලබා ගැනීම සඳහා හෝ කුසලතා වර්ධනය සඳහා හෝ සේවකයාට පුහුණුවක් අවශ්‍යයි පෙනී යන අවස්ථාවක හෝ කොමිෂන් සභාව විසින් යම් පාඨමාලාවක් හැදෑරිය යුතු බවට නියම කර ඇති අවස්ථාවක හෝ එම සේවකයාට වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා දිය යුතුය. වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා දිය හැක්කේ කී අධ්‍යයන කටයුත්ත සමිතියේ අවශ්‍යතාව සඳහා වන්නේ නම් පමණි. මෙසේ ලබා දිය හැකි අධ්‍යයන නිවාඩුවක උපරිම කාලය අදාළ පාඨමාලාවේ අධ්‍යයන කාලය විය යුතු වේ. එම පාඨමාලාවට අදාළව පැවැත්වෙන විභාගයට හා ඒ සඳහා අදාළ ආයතනය විසින් නියම කරන ලබන නිවාඩුවද වැටුප් සහිත නිවාඩු ලෙස සැලකිය යුතු වේ. මෙම පුහුණු සඳහා සහභාගී වීමට පෙර සේවකයා සමග ගිවිසුමකට ඇතුළත් විය යුතු අතර සමූපකාර සංවර්ධන සහතික පත්‍ර පාඨමාලාව සඳහා එක් වසරක්ද කළමනාකරණ පිළිබඳ උසස් පෙළ පාඨමාලාව හෝ උසස් ඩිප්ලෝමා පාඨමාලාව සඳහා වසර 3ක උපරිම කාලයකට යටත්ව සමිතියේ සේවය කළ යුතු බවට කොන්දේසි ඇතුළත් කළ යුතු වේ. ඊට පෙර සමිතියෙන් ඉවත්ව යන්නේ නම් පාඨමාලා කාලය තුලදී සමිතිය විසින් ගෙවන ලද වැටුප් හා වේතන දීමනා වලින් 50% නොඉක්මන මුදලක් සේවකයා විසින් සමිතියට ගෙවිය යුතු වේ. අධ්‍යයන නිවාඩු ලබා පුහුණුව අවසන් කිරීමෙන් පසු එම පුහුණුව මගින් තමා අධ්‍යයනය කළ කරුණු සහ එම කරුණු සමිතියේ අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම කෙරෙහි යොදා ගත යුතු ආකාරය පිළිබඳව වාර්තාවක් පුහුණුවෙන් පසු සති 2ක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කළ යුතුය.